එරබදු මල් වලින් මුළු පරිසරයම වර්ණවත් වෙලා, කොහාගේ නාදයෙන් මුළු පරිසරයේම නිහඬ බව නැති වෙලා. මොකක්ද මේ වෙනස? ලොකු පොඩි අපි හැමෝම හරිම ආසාවෙන් බලාගෙන ඉන්න අලුත් අවුරුදු කාලේ ඇවිල්ලා. අපි එහෙනම් බලමු අලුත් අවුරුද්දේ අපේ චාරිත්‍ර ගැන. නවසඳ බැලීම. අතීතයේ සිට එන චාරිත්‍රයක් තමයි මේ නවසඳ බැලීම. පරණ අවුරුද්දට ස්නානය. අවුරුදු උදා වෙන්න කලින් සිදු කරන පැරණි චාරිත්‍රයක් විදියට පරණ අවුරුද්දට ස්නානය හඳුන්වන්න පුළුවන්. පුණ්‍ය කාලය. පුණ්‍ය කාලය කියලා කියන්නේ නැකත් නැති වෙලාව. අපි මේ පුණ්‍ය කාලයට අපේ ගෙදර වැඩ ඔක්කොම නතර කරලා තම තමන්ගේ ආගමික කටයුතු වල නිරත වෙනවා. ඊට පස්සේ සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙනවා. අපි නැකත් වලට අනුව ආහාර පිසීම, ගනුදෙනු කිරීම, වැඩැල්ලීම යන චාරිත්‍ර ඉටු කරනවා. හැම ගෙදරකම අම්මා නැකත් වෙලාවට ලිප පත්තු කරලා ගෙදර හැමෝම එකතු වෙලා කිරි උතුර වෙලා අලුත් අවුරුදු උදාව සමරනවා. ආහාර අනුභව නැකත උදා වෙනවත් එක්කම ගෙදර හැමෝම එකතු වෙලා හරි සතුටින් කෑම මේසේ වාඩි වෙලා ආහාර ගැනීම සිදු කරනවා. වැඩැල්ලීම නැකතදී පුංචි දූල පුතාලා පොතක් කියවනවා. එහෙම නැත්නම් අකුරු ලියනවා. ගෙදර වැඩිහිටියෝ එකතු වෙලා ගෙදර අලුත් පැලයක් සිටවනවා. ඒ වගේම තමයි වැඩිහිටියන්ට වැදීම අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන චාරිත්‍රයක්. බුලත් දීලා අම්මට තාත්තට, ගෙදර ඉන්න ආච්චි සීයා අක්කා අයියට වැඳලා අපි ආශිර්වාද ගන්න ඕන. ඒ වගේම තමයි ගනුදෙනු කිරීමේ නැකතදී ඈත අතීතයේ ඉඳන්ම අපේ වැඩිහිටියෝ ළිඳත් එක්ක ගනුදෙනු කරන්න පුරුදු වෙලා ඉන්නවා. අවුරුද්ද පුරාම අපිට වතුර දුන්න ළිඳ වෙනුවෙන් කෘතඥ සැලකීමක් විදියට තමයි මේ චාරිත්‍රය ඉටු කරන්නේ. ඊළඟට අපි බලමු ඉසතෙල් ගෑමේ නැකත ගැන. පන්සලේ ස්වාමීන් වහන්සේ එහෙම නැත්තම් අපේ වැඩිහිටියෙකු ආයුෂ වැඩි වෙන්න කියලා අපේ හිසේ තෙල් ගානවා. මේ තෙල් විවිධ ඖෂධ වලින් තමයි සකසලා තියෙන්නේ. මේ තෙල් හිසේ ගෑවම ලෙඩ රෝග සුව වෙනවා කියලා අතීතයේ සිටම මිනිස්සු විශ්වාස කරනවා. අලුත් අවුරුද්දේ අවසාන නැකත තමයි රැකී රක්ෂා බලා පිටත් වීම. මේ නැකතේදී රැකියාවන් කරන අපේ වැඩිහිටියෝ තමන්ගේ රැකියාවට නැකතට පිටත්ව යනවා. දැන් අපි බලමු අපේ අවුරුදු කෑම මේසේ මොනවද තියෙන්නේ කියලා. අපේ අම්මලා අලුත් අවුරුද්දට ගොඩාක් කැවිලි වර්ග වලින් අවුරුදු කෑම මේසේ සූදානම් කරනවා. ඒ අතරින් කිරිබත්, කැවුම්, මුං කැවුම්, අලුවා, කොකිස්, ආස්මි යන කෑම වර්ග වලින් අවුරුද්දේ අසිරිය තවත් රසවත් කරනවා. අවුරුදු කාලෙට අපි හැමෝම ආස කරන තවත් අංගයක් තමයි අවුරුදු ක්‍රීඩා. කඹ ඇදීම, කණා මුට්ටිය විදීම, පංච දැමීම, ඔන්චිලි වැදීම, කොට්ටා පොර, බනිස් කෑම, ලිස්සන ගස නැගීම, රබන් ගැසීම, අලියට ඇස තැබීම, වුඩු කෙලිය, දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන යාම, ඔලිඳ කෙලිය. ඒ වගේම අවුරුද්දේ විශේෂ අංගයක් තමයි අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරගය. ඉතින් ඔන්න ඔය විදියට අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අවුරුදු කෑම වගේම අවුරුදු ක්‍රීඩා වලින් සංයුක්ත වෙලා තමයි අපේ සංස්කෘතික මංගල්‍යය වෙන අපේ සිංහල හින්දු අලුත් අවුරුද්ද වර්ණවත් වෙන්නේ. එහෙනම් පුංචි ඔයාලා හැමෝටම සාමය සතුට පිරි සෞභාග්‍යමත් නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.